කවි පොත ගැන අපි කතා කරන්න ගත්තාම ඉස්සරලාම අපිට පේන දේ තමයි මම මේකේ කාරණා තුනක් ඉස්සරලා නිරීක්ෂණය කළා. එකක් තමයි මේ නම මල්සරා කියන එක. දැන් ලංකාවේ පහුගිය කාලේ මල්සරා කියන නම හරි ජනප්‍රිය නමක් නේ ලංකාවේ සිංහල සාහිත්‍යය ඇතුලේ එම කාලයක් තිස්සේ තිබිච්ච නමක්. මෑත කාලීව නම් මල්සරා කියන එක වඩාත්ම ජනප්‍රිය වෙන්න එක හේතුවක් වෙන්න පුළුවන් අර චාමර් රණවගගේ සින්දුව. දැන් ඒකත් මල්සරානේ. හැබැයි ඒක මල්සරා කියන එක ගන්න වෙන්නේ ඒකේ සින්දුවෙත් මල්සරා ගැන කතා වෙනවා එහෙම කැලි දිනවා ඒක ඇත්ත. හැබැයි මේ මල්සරා ගන්න වෙන්නේ ඒක දෙකට කඩලා. මල්සරා. එතකොට තමයි අපිට ඒකේ හරියටම ඒක හවුවෙන්නේ. මොකද ඒක වෙන කතාවක්. නමුත් මෙතන මල්සරා කියන්නේ වෙන එකක්. මෙතන මල්සරා කියලා කියන්නේ අර සිංහල සාහිත්‍යය ඇතුලේ කතා කරන මේ රණංගය කියන කාරණේම තමයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මෙතන තව කැලලක් තියෙනවා පන්සලේ මල්සරා කියලා. දැන් පන්සලේ මල්සරා කියපුවම අපිට මේ ඒකේ අපිට පන්සල කියපුවම ඔළුවට එන දේවල් තියෙනවා. ඒ තමයි මේ ආමුදුරුවරු බුදු පිළිම බුද්ධ ධර්මය බුදුන් වහන්සේ ඊළඟට මල් පහන් මේවත් එක්ක ඒක ඇතුලේ මල්සරා කියන කතාවක් අපෝනේ පොඩි කුතුහලයක් දැනෙන්නේ එකිනෙකට පහකින් නැති වගේ කතාවක් මතුවෙනවා. ඒකත් එක්තරා ආකාරයකින් මේ පොතට ප්‍රවේශ වීමේ එක විදිහක්. ඒ කියන්නේ ඒ කුතුහලයක් ඇති වෙන එකක්. ඒ ඔස්සේ. ඊළඟට දෙවෙනි කාරණේ තමයි මේ පොත ලියලා තියෙන්නේ හාමුදුරුවම. දැන් මේ ආනන්ද හාමුදුරුවෝ. එතකොට අපි ඉස්කෝලේ යන කාලේ මේ වික්ෂුන් වහන්සේලා හාමුදුරුවෝ ලියපු කවි ඉගෙනගෙන තියෙනවනේ. රස විඳලා තියෙනවනේ. දැන් සරලේනේ සංදේශේ වගේම මේ පොතකලපේ රාහුල හාමුදුරුවන් වැත්තාවේ හාමුදුරුවන් එතකොට ඒ සංදේශ කාව්‍යවලදී අපි දන්න එකේ තියෙන භාෂාවක් සමහරවිට අපිට වචනෙන් වචනෙට ගිහිල්ලා අවබෝධ කරගන්න වෙන පදයෙන් පදයට ගිහිල්ලා අවබෝධ කරගන්න වෙන බරපතල භාෂාවක් තියෙනවා. එතකොට අපිට මේ පොතට ප්‍රවේශ වෙන්න සිද්ධ වෙන්නේ අර හාමුදුරුවෝ ලියුවේ පොතක් කියන අදහස උඩ කිසියම් ආකාරයක එහෙම බරක් එක්ක